හැකි පමණින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ අපි උත්සාහ කරන්නේ අලව්ව ගිරවුල්ල අවට විපතටපත් ජනතාව වෙනුවෙන් සහන සලසන්නට. අපි ටිකක් පරක්කුනේ හේතුව අපිට කරගන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. අපිට ඉන්ටර්නෙට් පහසුකම්වත් වතුර පහසුකම්වත් ජල පහසුකම් මොකක් කිසි දෙයක් අපිට තිබ්බේ නැහැ. අපේ ආරාමෙත් විශාල ලෙස පරිහරණයටපත් වුණා. ඉතින් අද තමයි අපිට පුළුවන්කම ලැබුණේ මේ වෙනි වූ වීඩියෝ එකක් හරි සමාජයට මුදා හරින්න. ඉතින් අද දැන් ඔන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ සහනදායී වැඩපිළිවෙල. ඉතින් අද උදෑසනම අපි බඩුමලු දෙන්නට අපි ලෑස්ති කරගන්න ආකාරය තමයි මේ ඔබ දකින්නේ. මීට කලින් අපි බත් පැකට් හදලා දුන්නා. බඩුමලු පූජා කරා. ඒ එකක්වත් සමාජගත කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ අපිට. මොකද හේතුව අපිට කිසි පහසුකමක් තිබෙන්නේ නැති නිසා. ඉතින් ගිරිඋල්ල අලව්වට ජනතාවට සතියක්වත් අපිට කන්න දෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව එයාගේ ගෙවල් යට වෙලා ඇඳිවත පමණයි තියෙන්නේ. ඉතින් අපි දැන් අද සූදානම් වෙනවා වියලි ආහාර මලු කිහිපයක් හරි පූජා කරන්නට. ඒ වෙනුවෙන් තමයි අපි මේ කටයුතු සූදානම් කරන්නේ. මේ අපේ ආරාමයේ අපි කිහිප දෙනා එකතු වෙලා තමයි මේ කරන්නේ. අපිට කාටවත් දැනුවත් කරන්න බැරි වුණා. ලෝක වටේම ඉන්න පිරිසට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ මහා කර්තව්‍යයට දායක වෙන්නට කියලා. මේ දිරේ දුස්සන දුරකථන අංකවට අපිට කතා කරලා අපිත් එක්ක අතර බැඳගන්න අත්වල බැඳගෙන මේ මහා සහනදායී වැඩ පිළිවෙලට අපිත් එක්ක දායක වෙන්න කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි දැන් මේ වන විට අපේ ආරාමයේ මේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. පුළුවන්කමක් තියෙනවා අපිට කතා කරලා මහරච්චි මුල්ල දෙවුල් ගහ කුටුව මෙත්මුනි මහා සෑයට බඩමුළු අරගෙන එන්න පුළුවන්. අපිට වියලි ආහාර ඇඳුම් පැනඳුම් ඒ වගේ වතුර බෝතල් ආදී අරගෙන එන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. මොකද හේතුව විශේෂයෙන්ම ගිරිඋල්ල ප්‍රදේශයේ ඉන්න ජනතාවට ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. අපිට පුළුවන් හැටියට මම මේක කර්තව්‍යයට දායක වුණා. මොකද හේතුව මීට කලින් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. අපි හිර වෙලා හිටියේ අපේ පන්සලේ. ඉතින් ඉන්ටර්නෙට් පහසුකම්වත් වතුර පහසුකම්වත් අපිට ලයිට්වත් තිබ්බේ නැහැ. අද උදෑසන තමයි අපේ ලයිට් ආවේ, ඉන්ටර්නෙට් පහසුකම් ආවේ. අපි ගොඩාක් අසරණ වෙලා හිටිය කිව්වොත් නිවැරදි. ඉතින් ඒ නිසා දැන් මේ බඩු අරගත්තා. පරිප්පු, සෝයා මීට්, සීනි, අල ආදී අපි අරගෙන දැන් ගිහලා පැක් කරන්න හදන්නේ. පැක් කරලා අපි මේ බඩු මලු ටික කරන්නට ඕනේ. මේ ඔබ දකින්න අපි ගිහලා පැක් කරන සූදානම් වෙනවා. ඉතින් අපේ දිලීප මහත්තයාත් අපිත් එක්ක අත්තල බැඳගත්තා. ඉතින් ගම්මේ ඉන්න අම්මලා තාත්තලාත් ආවා. ඉතින් දැන් පැක් කරලා අපි ගිහලා දෙන්න තමයි හදන්නේ. ඒ විතරක් නෙමෙයි අපි මාතරටත් දැන් යනවා. මාතර සුදාශි පිරිවෙනේදී අපි බඩු මලු එකතු කරලා පූජා කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අදයි හෙටයි දවස් දෙකේම මාතර සුදාශි පිරිවෙනට ඔබට බඩු මලු අරගෙන එන්න පුළුවන් කමක් තියෙනවා නම් හෙට උදෑසන සිට විශේෂයෙන්ම හෙට උදෑසන සිට අපි සුදාශි පිරිවෙනේ රැඳී සිටිනවා. හෙට උදෑසන සිට සුදාශි පිරිවෙනට මාතර ටවුන් එකේ තියෙන සුදාශි පිරිවෙනට අපිට බඩුමලු ගෑනලා දෙන්න කියලා ආරාධනා කරනවා. ඇඳුම්, වතුර බෝතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය අපිට අරගෙන එන්න දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඉතින් හෙට දවසේදී අපි මාතර දවස පුරා මාතර ඉන්නවා. අද පස්වරු 3 සිට මාතරට ඇවිල්ලා බඩුමලු දෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් එන්න කියලා ආරාධනා කරනවා. ඇවිල්ලා අපිත් එක්ක අතල බැඳගෙන මේ කර්තව්‍යයට දායක වෙමු. විශේෂයෙන්ම මම මේ කරන්නේ අලව්වයි ගිරිඋල්ලයි යවට ඉන්න අපේ ලංකාව වටේම කරන්න අමාරුයි මේ වෙලාවේ. අලව්ව ගිරිඋල්ලවට ඉන්න අයට තමයි මේ සහනදායී කටයුතු සූදානම් කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ අපේ දිලීප මහත්තයා බඩුමලුව අරගෙන ඇවිල්ලා තිනවා ගොඩක්. ඉතින් එවැනි කල්යාණ මිත්‍රයෝ ඉන්න එක මහා වාසනාවක්. ඉතින් අපි දැන් සූදානම් වෙනවා මේ සියලු දෙනාම එකතු පහදු කරගෙන මේ කර්තව්‍ය කරන්න. ඉතින් ඔබටත් පුළුවන් නම් අපේ මෙත්මුනි මහා සෑයට ඇවිල්ලා පුළුවන් හැටියකට ප්‍රදායක වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔන්න මතක තියාගන්න අද මෙත්මුනි මහා සෑයට එන්න පුළුවන්. ඒ වගේම හෙට අද උදෑසන අද වචනත් පට ලැබෙනවා. හෙට අද හවස 3 ඉඳලා මෙත්මුනි මහා සෑයට වගේම මාතර සුදාශි පිරිවෙනට තියෙන මාතර ටවුන් එකේමයි සුදාශි පිරිවෙනටත් ඇවිල්ලා බඩුමලු දෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් වතුර බෝතල් ඒ වගේම තමයි ඇඳුම් පැනඳුම් ඒ වගේම හාල් 3-5 සීනි පරිප්පු ඒ වගේ දේවල් ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය ටිකකුත් අපිට පුළුවන් නම් ගෙනල්ලා දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මතකයිනේ සුදාශි පිරිවෙනට එන්න. සුදාශි පිරිවෙනට ඇවිල්ලා අපිට මේ දේවල් වෙනුවෙන් දායක වෙන්න කියලා ආරාධනා කරනවා ගෞරවයෙන් යුතුව. තෙරුවන් සරණයි. අර ලොකු එකේ තේරම දාන්න එකේ. ඔව්.